සිරිසේනට ඕනෑම කරන්න ලෑස්ති වෙන්න එපා. රනිල්ට ඕනෑම කරන්න ලෑස්ති වෙන්න එපා. සිරිසේනට ඕන දේවල් කරන්න බෑ, රනිල්ට ඕන දේවල් කරන්න බෑ. නමුත් රාජපක්ෂලට ඕන දේවල් කරන්න පුළුවන්. රාජපක්ෂ බේබිලා දළදා මාලිගාව වටේ රේස් පදිනකොට රුසියාවෙන් ගෙන ආපු සුද්ධිය අඩනිරුවතින් දළදා මාලිගාව ඉදිරිපිට නටනකොට ඔබ වහන්සේලා හිටියේ නැට්ට අදුමුකේ රුවාගෙන. පැකර්ලා කැසිනෝ ගේනකොට ඔබ වහන්සේලා හිටියේ නැට්ට අදුමුකේ රුවාගෙන. දැන් තමයි මේ රට බේරගත්ත නායකයා ගැන කතා කරන්න මතක් වෙලා තියෙන්නේ. යුද ජයග්‍රහණය රණවිරුවන් ලබාගත්තු යුද ජයග්‍රහණය මාත් ඇතුළුව මමත් ගුවන් හමුදාවේ හිටපු නිලධාරියෙක් රට වෙනුවෙන් සටන් කරපු පුද්ගලයෙක්. ඔය ඔබ වහන්සේගේ පිටිපස්සේ ඉන්නේ එකෙක්වත් කොටියට විරුද්ධව එක ගල් කටස් එකක් හරි උස්සපු එකෙක් නෙවෙයි උතන ඉන්නේ. ඒ නිසා මේ යුද ජයග්‍රහණය රාජපක්ෂලට මේ රට හූරගෙන කන්න දීපු පර්මිෂන් එකක් නෙවෙයි. අවසරයක් නෙවෙයි, අවසර පත්‍රයක් නෙවෙයි, ලයිසන් එකක් නෙවෙයි. ඒක මතක තියාගන්න. අපි දන්න ඔබ වහන්සේ කහින්නේ කාටද කියලා. බුදුන්ගේ චීවරයට අගෞරව නොකර ඔය බුදුන්ගේ චීවරය ප්‍රයෝජනයට නොගෙන ඕකෙට තියෙන ගරුත්වය ප්‍රයෝජන නොගෙන බුදුන්ගේ චීවරයට අගෞරව නොකර කරුණා කරලා බුදුන්ගේ චීවරයෙන් ඉවත් වෙලා අමුඩයක් හරි අඳගෙන කමන්නේ ඔබ වහන්සේට තමුසිට ඕනෙකට කුලියට කහිනවා. ඒකට කිසිම ප්‍රශ්නයක් නෑ. නමුත් බුදුදහම හෝ බුදුන්ගේ චීවරය උපයෝගී කරගන්න එපා එක එකාට කුලියට කහින්න. ලෝකෙ හැම රටකම මිනිස්සු ජනතාව ඉල්ලන්නේ වැරදිකාරයින්ට දඬුවම් දෙන්න කියලා. අපේ රටේ විතරයි වැරදිකාරයන්ට දඬුවම් දෙන්න ලෑස්ති වෙනකොට කමිෂන් පත් කරනකොට ඒකට විරුද්ධව ඉන්නේ අපේ මිනිස්සු විතරයි. කොහොම වුණත් මගේ ඉල්ලීම රාජපක්ෂවරු හරි කමක් නෑ, බැසිල් හරි, මහින්ද හරි, ගෝඨ හරි, මොකා හරි ඕනම දේශපාලකයෙක් හොරකම් කරලා තියෙනවා නම් ජනතාවගේ සල්ලි ජනතාවගේ බඩට ගහලා ජනතාවගේ ජීවන වියදම සියල්ල ජනතාව පිටින් දාලා හොරකම් කරලා උන් එකෙන් සුරසැප විඳලා තියෙනවා නම් අනිවාර්යයෙන්ම අල්ලසා දූෂණ කොමිසම ඉදිරියට පැමිණිවිය යුතුයි. ඔබ වහන්සේ නෙවෙයි මොකා කිව්වත් අනිවාර්යයෙන්ම අල්ලසා දූෂණ කොමිසම ඉදිරියට පමුණවලා දඬුවම් ලබා දිය යුතුයි. බොහොම ස්තුතියි.